සුබ දවසක් සියලුම දෙනාට. අපි බලමු ක්‍රිප්ටෝ මාකට් එකට මොකද වෙන්නේ කියලා ඩික්සි chart එකට අනුව. ඔයගලන්ට පේනවා දැන් මේ මම ෂෙයා කරගෙන ඉන්නේ ඩික්සි chart එකේ 1 month එකේ chart එකක්. අපි බලමු ඉස්සෙල්ලා 1 month එකට අනුව chart එක කොහොමද move වෙලා තියෙන්නේ. ඒට අනුව ඉස්සරහට කොයි වගේ movement එකක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්ද කියලා. ඕගලන්ට පේනවා මම මාක් කරලා තියෙනවා මෙන්න මෙතන මේ 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 විදිහට මොමන්ට් එක ඇවිල්ලා මෙතනදී රිජෙක්ෂන් එකක් ඇවිල්ලා මේ වගේ ඩවුන් එකක් ඇවිල්ලා ආපහු අප් එක ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන අපි මොමන්ට් එක ඩිරෙක්ෂන් එකට අනුව මේක අප් මොමන්ට් එකක් කියලා ගන්න පුළුවන්. එහෙම ගත්තම අපි දන්නවා ඇනලිස් කරන ටෙක්නිකල් ඇනලිස් වල කරන බේසික්ම මෙතෙඩ් එකක් තියෙනවා හයි ලෝ concept එක කියලා. ඒ කියන්නේ හයර් ටයිම් වලින් අපිට බලන්න පුළුවන් හයි එක මොකද්ද ලෝ එක මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා අපි දන්නවා ඩිරෙක්ෂන් එක අප් මූවමන්ට් එකක් යනවා නම් එහෙම නැත්නම් බයි මූවමන්ට් එකක් නම් වෙන්නේ මූවමන්ට් එක මූව් වෙන්නේ higher highs higher low higher highs higher low විදිහට තමයි මූව් වෙන්නේ. උතර මෙතනදී අපිට අර මම අරන් තියෙන මෙන්න මේක higher low එක වශයෙන්. උතර මේක higher high එක වශයෙන්. ඉතින් ඔයගලන්ට පේනවා මෙන්න මේ 6 6 එක හැදුවට පස්සේ මූවමන්ට් එක පහළට ඇවිල්ලා මෙන්න මේ ලයින් එක බ්‍රේක් කරලා. ඒ කියන්නේ මේ අප් මූවමන්ට් එකට ගිය එක රිවර්ස් කරලා තියනවා කියලා අපිට ගන්න පුළුවන් 1 month එකේ chart එකට අනුව මෙන්න මේ point එකට. ඒක අපි මාක් කරොත් මෙන්න මේ වගේ මෙන්න මෙතනින් අපි මාක් කරමු. මම මේක දිගටම ගැලුවේ මේක අපිට වැදගත් වෙනවා ඉස්සරහටත්. ඒක නිසා තමයි මම දිගටම ගහගත්තේ. මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරලා. මෙයා ඒ කියන්නේ මෙන්න මේකේ තියෙන ලික්විඩිටි. මෙයා මෙතනදී අරගෙන ග්‍රැබ් කරලා අප් වෙලා ගිහිල්ලා ආපහු ඇවිල්ලා මෙන්න මේකේ තියෙන ලික්විඩිටි අරගෙන තමයි මේ අප් එක ගිහිල්ලා තියෙන්නේ. එතකොට නමුත් මෙන්න මේ 6 6 එක බ්‍රේක් කරන තරම මූවමන්ට් එක මෙයා ගිහිල්ලා නැහැ. මෙයා ගිහිල්ලා තියෙන්නේ අපි ගත්තොත් ෆිබ් ලෙවල් ගත්තොත් 618 එකකින් මෙයා රිජෙක්ට් කියන්නේ එතනටත් ඇවිල්ලා නැහැ. ඒට එන්න කලින් මෙයා රිජෙක්ට් වෙලා තියෙනවා. එතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් මෙන්න මෙයා රිවර්ස් කරා මෙතනදී රිවර්ස් කරලා මෙයා බෙයාරිෂ් එකක් විදිහට මෙයා මූවමන්ට් එක හදනවා කියලා. දැන් අපිට පේනවා මෙතනදී ගත්තොත් මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරලා ආයි අප් එක ගිහිල්ලා මෙන්න මේ හයි එක බ්‍රේක් නොකර ඒ කියන්නේ දැන් මෙතනදී රිවර්ස් වුණා නම් මේක එනවා ලෝව හයි එකක්. එතකොට ලෝව හයි ලෝව ලෝ ලෝව හයි ලෝව ලෝ ඔය විදිහට තමයි මූවමන්ට් එක යන්න ඕනේ. නමුත් අපිට කියන්න බෑ මෙන්න මේ ලෝ එක මෙයා බ්‍රේක් කරයිද නැද්ද කියලා. මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරයිද නැද්ද කියලා අපිට දැම්මම කියන්න බෑ. නමුත් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මූවමන්ට් එක මෙන්න මේ විදිහ එකක් යයි කියලා. කියන්නේ මෙතන හයි එක බ්‍රේක් කරේ නැහැ. එහෙමනම් මෙතනදී මේ ආපු ඩවුන් එක මේ විදිහට කන්ටිනියු කරලා මෙන්න මෙහෙම යනවා කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ විදිහේ මූවමන්ට් එකක් ගියොත් අනිවාර්යයෙන්ම මෙන්න මේ ප්‍රමාණයම ක්‍රිප්ටෝ මාකට් එක විශේෂයෙන් බිට්කොයින් එක මේ ප්‍රමාණයෙන්ම අප් එකකට යන්න ඕන. යම් කිසි විදිහකින් මේ විදිහට මේක කන්ෆර්ම් වුණොත් මේ ඩවුන් එක එහෙමනම් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් බිට්කොයින් එක ආයි ඕල් ටයිම් හයි එකකට යන්න පුළුවන් කියලා. ඒක නිසා අපිට ඉස්සෙල්ලාම කන්ෆර්ම් කරගන්න ඕනේ මෙන්න මේ ඩවුන් මූවමන්ට් එක දිගටම ඩවුන් වෙනවද? එහෙමත් නැත්නම් මේක මෙතනින් ඇවිල්ලා මේ ලෝව හයි එක බ්‍රේක් කරලා මෙයා උඩට යනවාද කියලා. මේ හයි එක බ්‍රේක් කරලා මෙයා උඩට යනවා. උඩට ගිහිල්ලා මෙතන බ්‍රේක් කරන්නේ නැතුව වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හයි එකත් කියන්නේ ඕල් ටයිම් හයි එකත් බ්‍රේක් කරගෙන මෙයා යන්න පොසිබිලිටි එකක් තියෙනවා. ඉතින් අපි ඒකට අනුව බලන්න ඕනේ. අපි අනිත් ටෙක්නිකල් ඇනලිස් ඒ කියන්නේ එලියට් වේව්, නියෝ වේව් වලින් එක අපි බලන්න ඕනේ මේ මූවමන්ට් එක කොහොමද අපිට කැච් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි බලමු දැනට මම මාක් කරගන්නවා. මේක මම මාක් කරලා තියෙනවා මේකේ. අපි බැලුවොත් එහෙම
මෙතන මාක් කරලා තියෙනවා මේක මේක අයින් කරමු. මේ විදිහට මම කලින් මාක් කරගත්තා. ඊළඟට high points low points මේ විදිහට දැනට දල අයිඩියා එකක් ගන්න මාක් කරගන්න. එතකොට ඔන්න ඔය ටික තමයි දැනට මම මාක් කරගත්තේ. එතකොට මෙතන මූවමන්ට් එක මෙන්න මෙහෙම ගිහිල්ලා තිනවා. මෙතනින් අප් එකක් ඇවිල්ලා මෙතනින් ලෝ එක හදලා මෙහෙම මේ විදිහට යන්න පුළුවන්. අර අපි කිව්ව විදිහට මූවමන්ට් එක මෙහෙම පහළට එනවද නැද්ද කියලා දැන් අපි දැන් බලන්න ඕනේ. දැන් අපි බලමු මෙතන මූවමන්ට් එක කොහොමද දීලා තියෙන්නේ කියලා බැලුවොත් එහෙම අපිට පේනවා මෙතන ABC කියන සික්ස් එකක් විදියට මේක මූව වෙලා තියෙනවා. එහෙම නැත්නම් ෆ්ලැට් එකක් විදියට ගිහිල්ලා තියෙනවා. උතර අපි මේ රිවර්ස් එක බැලුවොත් අපිට ගන්න පුළුවන් මෙතන රිවර්ස් එක මෙන්න මේ ආකාරයේ රිවර්ස් එකක් වෙලා කියලා. මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙතනින් එන්ඩ් කරලා ඊට පස්සේ මේ විදිහට expanded flat එකක් විදිහට මෙන්න මෙතනට ගිහිල්ලා මේක දැන් මෙන්න මේ down එක ගිහිල්ලා ඊළඟට up එකට reverse වෙලා තියෙනවා කියලා අපිට මෙතන මූවමන්ට් එක අනුව ගන්න පුළුවන්. ඒතකොට අපිට මේක බැලුවොත් එහෙම මේ කරෙක්ෂන් එක මොකක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. සික්සැක් එකක්ද එහෙම නැත්නම් ෆ්ලැට් එකක්ද කියලා. ඔයගොල්ලන්ට පේනවා 618 එකට වඩා අඩුවෙන් ගිහිලා තියෙනවා. අඩුවෙන්ම ඇටලා තියෙනවා. එහෙමනම් අපිට මේක ගන්න පුළුවන් සික්සැක් ටයිප් එකේ කරෙක්ෂන් එකක් කියලා. මේ සික්සැක් ටයිප් එකේ කරෙක්ෂන් එක ඔයගොල්ලෝ දන්නවා 5යි 3යි 5යි. 5යි 3යි 5යි. දැන් අපිට කැපිලා පේනවා මෙතන තියෙනවා මෙන්න මෙහෙම ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙහෙම ගන්න පුළුවන්. මොකක් හරි මෙතන ෆ්ලැට් එකක් ගිහලා තියෙනවා කියලා අපිට අනුමාන කරලා ගන්න පුළුවන්. එතකොට මෙතන පහක් ගිහලා තියෙනවා කියලා දැන් අපිට මෙතන කවුන්ට් කරන්න අවශ්‍ය නැහැ. අපිට දල අයිඩියා එකක් ගන්න. මෙතනදී හය ටයිම් ෆ්‍රේම් එකේදී මෙන්න මේව ගත්තොත් එහෙම අපිට 618 වලට වඩා මේක ගිහිල්ලා තියෙනවා නම් අපිට වැලිඩ් එකක් විදිහට මේක ගන්න පුළුවන්. අපිට පේනවා 618 එක ක්‍රොස් කරගෙන ගිහිල්ලා තියෙන. එහෙමනම් මේක සික්සැක් කරෙක්ෂන් එකක් කියලා අපිට මෙන්න මේ විදිහට මාක් කරගන්න පුළුවන්. හරිද? පළවෙනි පියවර වශයෙන් අපි ඒ කරෙක්ෂන් එක අයිඩෙන්ටිෆයි කරගත්තා. ඊට පස්සේ අපිට බලන්න ඕනේ මෙතන මූවමන්ට් එක කොහොමද දෙන්නේ කියලා. ඊට පස්සේ බැලුවොත් එහෙම මෙතන මූවමන්ට් එක කොහොමද දීලා තින්නේ කියලා අපිට පේනවා මෙතන මෙන්න මේ විදිහට ගිහිලා තියෙනවා වේව් A එකක්. ඊළඟට අපි ගත්තොත් A B C D E කියලා අපිට ගන්න පුළුවන්. එතන ට්‍රයැන්ගල් එකක් වශයෙන්. අපිට ගන්න පුළුවන් මෙතන ට්‍රයැන්ගල් එකක් වශයෙන්. ඒ කියන්නේ මෙතන අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට A B C මොකද මේක E කියලා. එතකොට මෙතන දීලා තියෙනවා මෙන්න මේ විදිහේ correction wave එකක්. මෙතන මේවා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට පේනවා මෙන්න මේ විදිහට movement එකක් දීලා තියෙනවා. දීලා මේක අප්ලා තියෙනවා. එතකොට අපිට මේක ගන්න පුළුවන් මෙන්න මෙතන WXY එකක් යන movement එකක් මෙතන තියෙනවා. එතන තියෙන්නේ WXY එකක් යන විදියක් තියෙන්නේ. එහෙම වුණොත් මෙන්න මේ ආපු ඩවුන් එක මේක නැවත අප් වෙන්න possibility එකක් තියෙනවා. මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගියොත් මෙතන මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගන්න පුළුවන්. මෙතන මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේක 1 month එකේනේ 1 month එක නිසා අපිට ට්‍රෙන්ඩ් ලයින් එක දෙකක් යා කරත් අපිට ගහ ගන්න පුළුවන්. මේ විදිහට අපිට ට්‍රෙන්ඩ් ලයින් එක ගහ ගන්න පුළුවන්. එතකොට මේක WXY එකක් නම් මේක A wave එකක් නම්
අපිට මෙතන 618 786 අතර මේ අප් එක යන්න ඕන. 618 786 මේ අප් එකේ නම් දැන් යන්න නියමිතයි. එතකොට මෙන්න මේ අප් එක යන්නේ කොයි විදිහට අපි බැලුවොත් අපිට පුළුවන් මෙතන බැලුවොත් එහෙම වොලියුම් එක පික්ස් වොලියුම් එක තියලා කොහොමද කියලා ඒක වැඩ කරන්නේ නැතනදී බලමු. මෙන්න මෙතන අපිට පේනවා සපෝට් එකක් තියෙනවා කියලා. අපිට පේනවා මෙන්න මෙතන සපෝට් එකක් තියෙනවා කියලා. මෙතන තමයි මේ අප් එක ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සපෝට් එකක් මෙතන තියෙනවා කියලා. මෙන්න ආකාරයට ගන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ මේක මෙතනදී අප් මොමන්ට් එකක් ආයි යන්න පුළුවන්. මෙතන පොඩි මොමන්ට් එකක් හරි ගිහලා මෙන්න මේ වගේ මෙතනින් ආපහු මෙන්න මේ ඒරියා එකට මේ රෙසිස්ටන්ස් එකට ගන්න පුළුවන්. මේ රෙසිස්ටන්ස් එක කියන්නේ මේක higher probability resistance එකක්. ඒ කියන්නේ ෆස්ට් එක මෙතනදී ඩවුන් වෙලා මේක බ්‍රේක් කරලා ගිහිල්ලා ආයෙ මෙතන රිජෙක්ට් කරලා තියෙනවා. ඒක නැවත මෙතනට ඇවිල්ලා රිජෙක්ට් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතනදී රිජෙක්ට් වුණොත් මෙන්න මේක මේ ලෝ එක බ්‍රේක් කරන්න යන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතනදී අපිට ගත්තොත් මෙන්න මේ ආකාරයේ all time එකක් ගත්තොත් ABC කියන එක A වශයෙන් ගන්න පුළුවන්. මෙතන ABC කියලා තියෙනවා A වශයෙන් ගන්න පුළුවන්. මෙතන higher time frame එකේ අපිට ගන්න පුළුවන් triangle එකක් move වෙනවා කියලා. සමහරක් වෙලාවට මෙතන මෙන්න මේක A එක වෙලා මේක B එක වෙලා මේක C එක වෙලා මේක D එක වෙලා මේ E එක වෙලා මෙතන D එක වෙලා මේක අප් එකක් යන්න පුළුවන්. ඉතින් අපි ඒක ඔළුවේ තියාගමු දැනට කොහොමද වෙන්නේ කියලා. ඊළඟට අපි බැලුවොත් මේ මූවමන්ට් එක දීලා තියෙන්නේ කොහොමද කියලා. දැන් යන මූවමන්ට් එක මෙන්න මේ ලෝ එකේ ඉඳලානේ. මේ ලෝ එකේ ඉඳලා යන මූවමන්ට් එක දිහා බැලුවොත් අපිට පේනවා මෙන්න මේ විදිහේ නියෝ වේව් concept එකට අනුව මෙන්න මේ වගේ දෙයක් අපිට පේනවා. වේව් එකක් හදනවා මෙතන B එකක් හදනවා. ආයි C එකක් හදනවා. ආයි D එකක් ඔය විදිහට යනවා. කියන්නේ A B C D E F කියලා මේකේ යම් කිසි රටාවකට යන විදියක් අපිට පේනවා. ඒ කියන්නේ මෙන්න මේ රටාවකට මේක යනවා කියලා අපිට ගන්න පුළුවන්. කියන්නේ බෝ ටයිප් පැටර්න් එකක්. එහෙමත් නැත්නම් මෙතන බෝ ටයිප් පැන්නේ මෙතන symmetrical පැටර්න් එකක්. මේ වේව් වල symmetrical පැටර්න් එකක් වෙනවා කියලා අපිට මේක ගන්න පුළුවන්. symmetrical pattern. ඒ කියන්නේ symmetrical pattern එක කියන්නේ channel එකක් දිගේ movement එක අරන් යනවා. channel එකක් දිගේ movement එක අරන් යනවා. එතකොට symmetrical කියන්නේ wave 9ක් යනවා. wave 9ක් කියලා බැලුවොත් අපි symmetrical එකක wave 9ක් යනවා. මෙන්න මෙහෙම 1 month එකට අනුව අපි හිතමු මෙන්න මෙහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මෙන්න මේ විදිහට වේව් 9ක් ගිහිල්ලා තමයි මේක වේව් එක ඩවුන් වෙන්නේ. මොනවා මේ විදිහට යනවා කියලා අපිට ගන්න පුළුවන්. නමුත් අපිට කන්ෆර්ම් කරගන්න ඕනේ මෙන්න මේ ලෝස් මෙයා බ්‍රේක් කරගෙන පහළට එනවද නැද්ද කියලා. මෙයා ලෝස් බ්‍රේක් කරන් පහළට එනවා නම් මේක මෙහිම පහළට ගිහිල්ලා මෙතනින්ම වේව් මූවමන්ට් එක වෙරලා ඒ කියන්නේ මෙතන ලෝව හයි එකක් හදලා ලෝ එකක් හදන්න පහළට යන්න පුළුවන්. එතකොට අපි බලමු එහෙම ගියොත් මෙන්න මේ බිට්කොයින් වල මූවමන්ට් එක කොහොමද දෙන්නේ කියලා. ඒ කියන්නේ මෙතන දැන් අපි බලමු මෙන්න මේ විදිහට ගත්තොත් මෙතන ගිහිලා තියෙන්නේ ට්‍රයැන්ගල් A B C මේක
ඇවිල්ලා නියුට්‍රල් ට්‍රයැන්ගල් එකක් මේ වගේ තියෙනවා. ඊළඟ එකත් මේකත් A B C මේකත් නියුට්‍රල් ට්‍රයැන්ගල් එකක්. එතකොට අපිට මෙතනත් ගන්න පුළුවන් අන්න ඒ ආකාරයෙන්ම මෙන්න මේව A B C කියලා. මේකත් ඒම නියුට්‍රල් ට්‍රයැන්ගල් එකක් එනවා. මෙන්න මේ වගේ මූවමන්ට් එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට අපිට බලන්න ඕනේ මෙන්න මෙතන මූවමන්ට් එකේ වේව් එක අවසන්ද මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේක සමහරක් වෙලාවට අප් එකක් ගිහලා ගහන්නත් පුළුවන්, ඩවුන් එකක් ගිහලා ගහන්න පුළුවන්. අපිට ඒක බලන්න වෙනවා මූවමන්ට් එකක් එක්ක. අන්න ওই විදිහට තමයි දැනට තියෙන්නේ. අපිට වොච් කරන්න වෙන්නේ මෙන්න මේ ඩික්සි chart එකේ මෙන්න මේ මෙතන ඉන්නේ දැන් අපි සපෝට් එකේ ඉන්නේ. ඒ සපෝට් එකෙන් අප් එකක් දෙනවද? එහෙම නැත්නම් ඒ සපෝට් එක බ්‍රේක් කරගෙන පහළටම යනවාද? මෙතන මේ වැය වැලු ගැට්ස් තියෙනවා. මේක ෆිල් කරන්න වෙන්න පුළුවන්. ඊළඟට මෙතනක් තියෙනවා හොඳ සපෝට් එකක්. එතෙන්ට එනවා කියලා මෙන්න මේක වොච් කරන්න ඕනේ. ඒ කියන්නේ දැනට අපිට මොමන්ට් එක ගොඩක් වෙලාවට බවුන්ස් එකක් වෙන්න පොසිබිලිටි එක තියෙනවා ඩික්සි එක. ඒ කියන්නේ බිට්කොයින් එක තව පහළට යන ලක්ෂණයක් තමයි දැනට තියෙන්නේ. ඔන්න ඕක තමයි දැනට අයිඩියා එක. අපිට තව දවස් කිහිපයක් වොච් කරන්න වෙනවා. මාකට් එක කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ තව ටික කාලයක් කන්සොලිඩේට් එකක් වශයෙන් මාකට් එක සයිඩ් වේ මූවමන්ට් එකක් යන්න පුළුවන් අප් ඩවුන් වශයෙන්. මෙතන ඩික්සි එකත් මේ සපෝට් එකක ඉන්න නිසා. ඉතින් අපි බලමු ඉදිරියට ඊළඟ වීක් එකේ අපි බලමු කොහොමද මේ ඩික්සි chart එක මූව් වෙලා තියෙන්නේ. ඒට අනුකූලව බිට්කොයින් එකත් කොහොමද මූව් වෙලා තියෙන්නේ කියලා අපි කල අයිඩියා එකක් ගමු. ඔන්න ඕක තමයි මට හයර් ටයිම් ෆ්‍රේම් එකෙන් ඩික්සි chart එක පිළිබඳව ඔයගලන්ට අයිඩියා එකක් දෙන්න හිතුනේ. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරගෙන යන්න සියලු දෙනාටම සුබ දවසක්.